මං ලක්මාලි. අපේ පවුලේ සමාජිකයෝ ඔක්කොම 5 දෙනයි. අයියෙකුයි මල්ලියෙකුයි තමයි මට ඉන්නේ. අපි 3 දෙනාගෙන් එක්කෙනෙක්වත් ඉස්කෝලේ යන්නන් වාලේ ගියා මිසක් හරියට කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැහැ. අපි 3 දෙනා විතරක් නෙවෙයි අපේ අම්මයි තාත්තයිත් මල පොතේ අකුරක් දන්නේ නැහැ. අපේ අම්මයි තාත්තයි රස්සා විදියට කළේ අනුන්ට ගිනි වතුර පොවන එක. කසිප්පු පෙරණ එක විකුණන එක අපිටත් මහ පුදුම දේවල් උනේ නැහැ. චූටි කාලේ ඉඳලම අපි දැක්කේ ඒවා. කොයි වෙලාවෙත් අපේ ගෙදර පිරිමි පිරලා හිටියා. උන් උදේ පාන්දර ඉඳන් වෙවුල අපේ ගෙදරට ගොඩ වෙන්නේ උදේම ගිනි වතුර ටිකක් කරේ හලාගෙන දවස පටන් ගන්න. අපේ අම්මා තාත්තා වුණත් මෙලෝ අකුරක් හරියට බැරි වුණාට ඒවයි ගණන් හිලා වුණන් තිතටම කරගත්තා. අනුන්ට ගිනි වතුර පොවන එක මොනතරම් පව්කාර වැඩක් වුණත් එයාලට ඒවයි ගාණක් තිබුණේ නැහැ. එයාලට හරියට අපි ගැන හොයන්න බලන්නවත් ඒ කාලේ වෙලාවක් තිබුණේ නැහැ. එයාලා එදායේ කරපු පව්වල ආනිසංශ අද වෙනකොට අපි හැමෝම ගෙවනවා. අපේ තාත්තා කසිප්පු පෙරුවා විකුණුවා විතරක් නෙවෙයි දවස ගානෙම එයත් හොඳට බිව්වා. ඒ බීලා අම්මට ඉස්පිරිතාලේ නවතින්න වෙනකන් ගහපු දවස් අනන්තයි. අම්මට ඒව විසන්න බැරි නිසා දෙපාරක්ම එයා වහත් බිව්වා. ඒත් එයාගේ ජීවිතේ නැති වුණේ නැහැ අපි 3 දෙනාගේ වාසනාවට. ගෙදර ওই වාතාවරණයත් එක්කම තමයි අපි ලොකු වුණේ. මට හොඳට මතකයි මං ලොකු ළමයෙක් වෙච්ච දවසේ උත්සවයේදී තාත්තා හොඳට බීලා අම්මාගේ නෑදෑයෝ ඔක්කොටම බැනලා රණ්ඩු කරා. ඉදා අවසානයේ අම්මත් එක්කත් රණ්ඩු වෙලා අම්මට ගහපු පාරකට අම්මා කැත්ත උඩට වැටිලා මෙහුම් දාන තරමට අම්මට තුවාල වුණා. මට එදා තමයි තාත්තව එපාම වුණේ. මොකද අම්මා ලේ පෙරාගෙන වැටිලා ඉද්දි අම්මට දෙහිත් දාන්න ගෙනියන්නවත් කිසි කෙනෙකුට ඉඩක් නොදී වැටලා හිටපු අම්මට තවත් ගහනවා. පස්සේ අම්මගේ පොඩි මල්ලි, ඒ කියන්නේ අපේ මාමා පැනලා තමයි තාත්තව තල්ලු කරලා අම්මව ගෙයින් එළියට උස්සගෙන ආවේ. එදා අම්මට ගොඩක් අමාරු වුණා. ඒත් අම්මා තාත්තට විරුද්ධව වචනයක්වත් කිව්වේ නැහැ. එයා පොලිසියට කිව්වේ එයා ලිස්සලා කැත්තුරට වැටුණා කියලා. අපි හිතුවා එදායින් පස්සේවත් තාත්තා හැදෙයි කියලා. ඒත් එයාගේ ගතිගුණවල වෙනසක් උනේ නැහැ. ගෙදර අරක්කු තියෙන වෙලාවට පොලිසියෙන් පැන්නම එයා කොහොම හරි පස්ස දොරෙන් පැනලා යනවා. හැමදාම අම්මව තමයි පොලිසියට අහුනේ. අම්මා තමයි හැමදාම පොලිසි ගානේ läග්ගේ. නඩු වැටුනේ අම්මට. ඔක්කොම වුණාට පස්සේ එයා ගෙදර ඇවිත් කාලා බීලා හරි ජොලියේ ඉන්නවා. අර මනුස්සයා පොලිසිවල දුක් විඳිනවා. එයා අම්මට විතරක් එහෙම කළා නෙමෙයි. එයාගේ හොර ව්‍යාපාරවලට අයියවත් ඇදලා ගත්තා. එයාගේ කාලකන්ණි රස්සාව අයියටත් අඩුවක් නැතුව ඉගෙනුවා. අම්මා වුණත් මේ හැම දෙයකටම කරගහලා තිබුණේ එයා නිසා. අම්මා තාත්තත් එක්ක ආච්චිලට හොරෙන් පැනලා ඇවිල්ලා තියෙන්නේ. ඒ ආවට පස්සේ තමයි තාත්තගේ මේ කාලකන්ණි රස්සාවට එයා තුරු වෙලා තියෙන්නේ. අම්මා තාත්තට කිව්වා අයියට මේ දේවල් පුරුදු කරන්න එපා කියලා. ඒත් තාත්තා ඒව මායින් කළේ නැහැ. දවසක් අයියා කසිපු බුබුලියක් එක්කම පොලිසියට අහු වෙලා තිබුණා. ගෙදරට පණිවිඩය ආවට පස්සේ අම්මා අඬාන තාත්තට කිව්වා ගිහින් අයියාව බේරගෙන එන්න කියලා. එයා අම්මට හොඳටම බැනලා කිව්වා තොටෝන්නම් තෝ ගිහින් බේරගනින් කියලා එළියට බහැලා ගියා යන්න. එදා අම්මා පොලිසියට ගියා. රෑ වෙනකනුත් ආවේ නැහැ. මෙයා හොඳට බීලා කෙලින් හිටින්නවත් බැරි තරමට තවත් මිනිහෙක්ගේ කරෙන් තමයි ගෙදර ආවේ. ඒ ආපු මිනිහා ගමේ කිසිම කෙනෙක් රෑක තියා දවාලකවත් ගෙදරකට වද්ද ගන්න නැති මහා වනචර මිනිහෙක්. තාත්තට මෙලෝ 100ක් තිබුණේ නැහැ. තාත්තව කාමරේ ඇඳට දාලා ඌ ආවේ මගේ ළඟට. බලන්නවත් බැරි තරම් වල්මතුන් S2ක් ඌට තිබුණේ. මල්ලිටත් ඒ වෙලාවේ හොඳටම නිින්ද ගිහින් තිබුණා. එයාත් පොඩි ළමයෙක්නේ නිින්ද ගියාම ඇහැරෙන්නේ නැහැ ලේසියකට. අරු මගේ ළඟට එද්දි මං අතට අහු වෙන දේවල් වලින් ඌට ගගහා කෑ ගැහුවේ මල්ලිට. ඒත් ඒ වෙලාවේ එයාට ඇහැරුණේ නැහැ. අරු මාව ඇදලා උගේ ග්‍රහණයට අරගත්තා. මගේ ඇඳුම් අපිලි වලට ඇදලා ගලවලා දාලා අපේ ගෙදර සාලේ මැදදීම ඒ කාලකන්නියා මා විනාශ කළා. ඌ එක පොර බදන්න මට හයියක් තිබුණේ නැහැ. තරලා මාව පොඩි කරලා දැම්මට පස්සේ ඌ වීරයා වගේ නැගිටින්න හැදුවා විතරයි ආයෙත් කෑ ගහගෙනම මගේ ඇඟුරට වැටුණා. මහා ලේ ගොඩක් මාව තෙමාගෙන යද්දී එතකොට තමයි මට තේරුනේ මොකද්ද සිද්ධ වුනේ කියලා. මල්ලි ලේ පෙරෙන මන්නේ තතේ තියාගෙන බය වෙලා වගේ බලාගෙන හිටියා. අම්මා අයියත් එක ගෙදර එනකොට සිද්ධ වෙන්න ඕන හැමදේම සිද්ධ වෙලා ඉවරයි. අර කාලකන්නියා උගේ ජීවිතේ දාලා සදහටම ගිහින් තිබුණා. පොලිසියෙන් ඇවිල්ලා එවෙලෙම මල්ලි වරන් ගියා. පස්සේ නඩු දාලා මල්ලිව පරිවාසයට නියම වුණා. ඒ සිද්ධිය වෙලා ටික දවසකින් තාත්තත් ආගිය අතක් නැති වුණා. අදටත් අපි දන්නේ නැහැ එයා කොහෙද කියලා.
ඊට පස්සේ අම්මා ඔය කර කර හිටපු කාලකන්ණි රස්සාව සදහටම නවත්තලා දැම්මා. දැන් මගේ අයියා පුලිවැරට යනවා. ඒ ගිහින් හම්බෙන දෙයින් තමයි එයාගේ අහිංසක අම්මවයි අර කාලකන්ණියා අතින් විනාශ වුණ එයාගේ නංගිවයි බලාගන්නේ.